පවතින එල්නිනෝ තත්ත්වය තවත් ඉදිරියේදී දරුණු වෙයි. ඔබේ ආදරණීයන් ආරක්ෂා කරගන්න ඕනි නම් දැන්ම මේ දේවල් වලට සූදානම් වෙන්න. අම්මෝ මේක නම් සෙල්ලම් නෑ. දැන් තවත් දාඩිය දාගෙන ඇඟ පිච්චෙන තරමට තිබෙන මේ රශ්මිය තව තවත් වැඩි වෙන්නයි යන්නේ. අපිට වෙන්න යන්නේ හරියට කබලෙන් විපුට වැටෙන වගේ වැඩක්. මේ මාසෙ ඉඳන් තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්. රැකියාවේ නිරත වන ඔබ EPF අරමුදලේ අවුරුදු 10කට වැඩි සමාජිකයෙක්ද? එසේනම් EPF මුදලින් 130ක ප්‍රතිලාභයක් ලබා ගැනීමට අමතන්න. අපි මේ ගත කරන්නේ නිකන් රස්නිය තියෙන කාලයක් නෙවෙයි. ඉස්සරහට එන්න තියෙන දෙවන්ත වියලි කාලගුණික තත්ත්වයේ පෙරවදනක්. මේ වීඩියෝ බලලා අනිත් අයවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. මොකද අපේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන එල්නිනෝ ළඟම එනවා. මොකක්ද මේ එල්නිනෝ කියන්නේ? ඇයි අපි බය වෙන්න ඕනි? සරලවම කිව්වොත් පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ අසාමාන්‍ය ලෙස රත් වීම නිසා මුළු ලෝකයේම කාලගුණය උඩු යටිකුරු වෙන එකට තමයි එල්නිනෝ කියන්නේ. මේක ප්‍රතිඵලයක් විදිහට මෝසම් වැස්ස අතුරුදහන් වීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ මාසෙට අපිට වැසි අරන් එන නිර්ත දිග මෝසම මේ පාර එල්නිනෝ නිසා හිර වෙන්න පුළුවන්. ඒ කියන්නේ වහින්න ඕන කාලේ අහස දිහා බලන් ඉන්න වෙයිද දන්නේ නැහැ. වැසි නැති වුණාම ගංගා ඇලදොල විතරක් නෙවෙයි අපේ බොන වතුර ලිඳත් හිඳෙන්න පුළුවන්. වෙනදාට වඩා උෂ්ණත්වය සෙල්සියස් අංශක කිහිපයකින් වැඩි වෙන්න ඉඩ තියෙනවා. දැන් ඉතින් අවුවට බැන ඉඳලා වැඩක් නැහැ. අපි මේකට ලැහැස්ති වෙන්න ඕනි. මෙන්න ඔය අදම පටන් ගන්න ඕන දේවල් කිහිපයක්. අංක 1. වතුර බොන්න පිපාසය එනකල් ඉන්න එපා. අපි හිතන්නේ පිපාසය ආවම වතුර බොන්න ඕනේ කියලා. හැබැයි රශ්මිය වැඩි කාලෙදී පිපාසය දැනෙන්න කලින්ම ඇඟේ වතුර හිඳලා ඉවරයි. ඒ නිසා පැයකට වතාවක්වත් වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න. පිරිසිදු වතුර බෝතලයක් හැමතිස්සෙම ළඟ තියාගන්න. අංක 2. දවල් 11ත් 3ත් අතර කාලේ අවුවට යන්න එපා. මේ වෙලාව තමයි ඉර හොඳටම පායන වෙලාව. පුළුවන් තරම් එලිමහන් වල වැඩ මේ වෙලාවට කරන්න එපා. විශේෂයෙන් දරුවන්ගේ ක්‍රීඩා උත්සව, බාහිර ක්‍රියාකාරකම් මේ කාලෙදී කරන්න කලින් දෙපාරක් හිතන්න. අංක 3. සෞඛ්‍යයට ගැළපෙන ඇඳුම් අඳින්න. කළු ඇඳුම් ඇඳොත් ඉරේ රශ්මිය උරා ගන්නව වැඩි. ඒ නිසා සැහැල්ලු, කපු, සුදු හෝ ලා පැහැති ඇඳුම් තෝරගන්න. එතකොට ඇඟට හොඳට හුලන් පදිනවා. අංක 4. හීට් ස්ට්‍රෝක් එක ගැන අවධානයෙන් ඉන්න. අධික උණුසුම නිසා සිහි නැති වෙන්න, වමනය යන්න, තද හිස් රදය එන්න පුළුවන්. මෙහෙම කෙනෙක් දැක්කොත් වහාම සෙවණකට ගෙන ගිහින් ඇඟ නිවන්න උත්සාහ කරන්න. අපේ සුරතල් සතුන් අමතක කරන්න එපා මේ වෙලාවේ. ඔයාගේ ගෙදර ඉන්න බල්ලා, පූස, කුරුල්ලා ගැන වගේම පාරේ ඉන්න සත්තු ගැනත් හිතන්න. උන් ඉන්න තැනට හොඳ සෙවණ තියෙනවද? ඕනෑම වෙලාවක බොන්න පුළුවන් විදිහට පිරිසිදු වතුර පාචනයක් තියලා තියෙනවද? පාරේ යන සතෙකුට උනත් බොන්න වතුර ටිකක් තියන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්. වතුර බිඳක්වත් අපතේ යවන්න එපා. මතක තියාගන්න වැස්ස නැති වුණොත් ලංකාවම වතුර හිඟයකට මුහුණ දෙනවා. වාහන හොදන්න, මිදුලට වතුර දාන්න, පිරිසිදු බොන වතුර පාවිච්චි කරන එක දැන්ම නතර කරන්න. එළවලු හොදන වතුර ටික පවා ගහකට දාන්න පුරුදු වෙන්න. නළලින් සහ ජල ටැංකිවල ආරක්ෂාව ගැන දැන්ම හිතන්න. අපි මේ කරන්නේ නිකන්ම වීඩියෝ එකක් නෙවෙයි. ඔයාගේ තාත්තට, අම්මට, පාසල් යන දරුවාට මේ අවදානම ගැන කියලා දෙන්න. මේ මයි මාසෙ එන්න තියෙන එල්නිනෝ රකුසාට අපි හැමෝම එකතු වෙලා මුහුණ දෙමු. අවදානම දැනගෙන ආරක්ෂිත වෙමු. පරිස්සමින් හැමෝම ඉන්න. ඉතින් අපි අද මේගෙන ආපු මේ වීඩියෝවෙන් ඔබගේ ජීවිතයට ප්‍රයෝජනවත් තොරතුරක් ලැබුණ කියලා හිතනවා නම් මේ වීඩියෝට ලයික් එකක් එකතු කරලා මේ පිළිබඳව ඔයා දරන මතයත් පහතින් කමෙන්ට් කරන්න. මේ පිළිබඳව තවත් කෙනෙකුට දැනුවත් වීම සඳහා මේ වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.